නීතිය කියලා කියන්නේ යම් රටක් හෝ ප්‍රජාවක් විධිමත් මිනිස් හැසිරීම් හා ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා සමාජයක පැවැත්ම උදෙසා අනුගමනය කළ යුතු රීති පද්ධතියක්. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවේ කියලා තමයි නීති ශාස්ත්‍රයේදී කියන්නේ. යම් පුරවැසියෙක් රටක් තුළ ජීවත් වෙනකොට ඒ රටේ තියෙන නීති පද්ධතියට අනුගත වෙන්න ඕනේ. යම් අවස්ථාවක අනේ මං ඒක දැනන් හිටියේ නෑ කියලා යම් වරදක් සිද්ධ වුණාම ඒකට සමාව අයදිනවා නම් ඒකෙන් ඒ කෙනාගේ කරපු වරද නිවැරදි වෙන්නේ නැහැ. මොකද පුරවැසියෙක් විදිහට වගකීමක් තියෙනවා ඒ රටේ තියෙන නීතියට අනුගත වෙන්න. එතකොට යම් ප්‍රමාණයකට සියලුම නීති රීති නොදැන සිටියත් යම් ප්‍රමාණයකට නීතිය දැනුවත් වීම අපිට ඉතා වැදගත්. මම මේ කාරණේ කිව්වේ අපි අලුතෙන් යම් ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ආරම්භ කරන්න යනවා නම් ඒ හා බැඳුණු නීතිය සම්බන්ධ කාරණාත් අපි දැනගෙන ඉන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් හිතලා බැලුවොතින් පුංචි දරුවෙක් ඉපදුනාම අපි යාට නමක් දෙනවනේ. ඒ නම දීලා එක උප්පැන්න ලියාපදිංචි කිරීම කියලා කාරණයක් අපි කරනවා. ඒකෙන් ඇත්තටම කරන්නේ ඒ රටේ පුරවැසියෙක් විදිහට එයාට තියෙන මූලික අයිතිවාසිකම්. නිත්‍යානුකූල උපතක් ලියාපදිංචි කිරීමක් තමයි අපි ඒ උප්පැන්න සහතිකයක් ලබා ගැනීම කියන එකෙන් කරන්නේ. ඒ වගේම තමයි අපි අලුතෙන් යම් ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ආරම්භ කරනවා නම් දරුවෙකුට උප්පැන්න සහතිකයක් දෙනවා වගේ අපේ ඒ අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයට හෝ කර්මාන්තයට නිත්‍යානුකූලභාවයක් ලබා දිය යුතුයි. මේ නිත්‍යානුකූලභාවය ලබා දීමේදී අපිට රාජ්‍ය ආයතන ගොඩක සහාය ලබා ගැනීමට සිද්ධ වෙනවා. මූලික වශයෙන් යම් කාර්යයක් ජීවත් වෙන නිවස හැර වෙනත් ව්‍යාපාරික හෝ කර්මාන්තයක් වැනි වාණිජමය කර්තව්‍යයක් සිදු කරන ස්ථානයක් නිත්‍යානුකූල බව පවත්වා ගැනීම සඳහා අපිට ඒකේ අයිතිය මූලික වශයෙන් ඒක කරන කෙනාට තියෙන අයිතිවාසිකම් තමයි පළවෙනියෙන්ම වැදගත්ම කාරණේ වෙන්නේ. එතකොට අපි ඒ යම් කරන්න යන කාර්ය ස්ථානගත කරන ස්ථානය සඳහා අපිට අපේම කියලා හිමිකමක් ඉදිරිපත් කරන්න පුළුවන් ඔප්පුවක්. ඒක අපේ නමට තියෙන ඔප්පුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් කාලයක් සඳහා අපි ලබාගත් බදු කිවිසුමක් වෙන්න පුළුවන්. මෙන්න මේ ලියවිල්ල ඉතා වැදගත්. එතනින් එහාට ඒ ස්ථානයේ පවත්වාගෙන යන කාර්යය දිගින් දිගට පවත්වාගෙන යාමේදී ඒ අදාළ ස්ථානයේ Tamanට නිර්වුල්ව පවත්වා ගැනීමට නම් Tamanට ඒ සඳහා අයිතිවාසිකමක් තිබිය යුතුමයි. ඒකට බදු කිවිසුමක් හෝ තමන්ගේ නමටම ලියන ලද ඔප්පුවක් ඉතා වැදගත්. ඊළඟ ලියවිල්ල තමයි මම මෙහිදී කතා කරන පිඹුරුපත. ඒකත් ව්‍යාපාරික ස්ථානය හෝ කර්මාන්තය ස්ථානගත කරන අදාළ භූමිය නිර්වුල්ව පැහැදිලිව මායිම් සහිතව දැක්වෙන ලේඛනය තමයි පිඹුරුපත. මේ පිඹුරුපත අදාළ ඔප්පුව හෝ බදු ඔප්පුව සමග ගැලපෙන්නත් ඕනේ. ඒ පිඹුරුපතේ යම් ඡේදයක් තියෙනවා. ඒකේ තියෙනවා මෙන්න මේ අදාළ බදු ඔප්පුව හෝ ඔප්පුවෙන් තමයි මෙන්න මේ අංකයේ සහිත මෙන්න මේ අංකය දරන බදු ඔප්පුව හෝ ඔප්පුවෙන් තමයි මේ පිඹුරුපත සකස් කරන ලද්දේ කියලා සඳහන් ඡේදයක් තියෙනවා. ඊළඟට මේ පිඹුරුපත අදාළ පළාත් පාලන ආයතනයේ විසින් අනුමත කරලා තිබිය යුතුයි. ඒක නිවසක් නම් නේවාසික භාවිතයට කියලා අනුමත කරන්න ඕනි. එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් නම් වාණිජ්‍ය භාවිතයට කියලා අනුමත කරන්න ඕනි. එහෙම නැතුව කර්මාන්තයක් නම් කර්මාන්ත භාවිතයට කියලා අනුමත කරන්න ඕනි.
සමහර අනුමැතීන් අපි දැකලා තියෙනවා මිශ්‍ර නේවාසික කියලා. ඒ කියන්නේ නිවාස සහිත නමුත් කර්මාන්ත හෝ වාණිජ වෙළඳ ව්‍යාපාර වගේ තැනුත් ස්ථානගත කරන්න පුළුවන් කියලා අදාළ පළාත් පාලන ආයතනයෙන් කියන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා කියන පළාත් පාලන ආයතනය. ඒ අදාළ කර්මාන්තය හෝ ව්‍යාපාරය ස්ථානගත කිරීමට නියමිත භූමිය අයිති වන පළාත් පාලන ආයතනයෙන් ඒ අදාළ කර්තව්‍ය සඳහා අනුමැතියක් තිබිය යුතුය. ඒක මූලිකම අවශ්‍යතාවයක්. එහෙම නොතිබෙන කර්මාන්තයක් හෝ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරියට කරගෙන යාමේදී ඔබ දවසක අමාරුවේ වැටෙනවා ඒ අනුමැතිය නොමැති වීම නිසා. ආරම්භ කරලා තියෙන්නේ කර්මාන්තය හෝ ව්‍යාපාරය මීට ගොඩක් වසර ගානකට කලින් වෙන්න පුළුවන්. නමුත් අර කියන නිත්‍යානුකූල අනුමැතිය නොලැබීම මත ඉස්සරහට යන්න බැරි තැනකට ඔබපත් වෙනවා. මොකද රජයේ ආයතන ගොඩක අනුමැතීන් අවසරයන් සහිතව තමයි අපේ මේ පෞද්ගලික ආයතනය පවත්වාගෙන යන්න ඕනේ. එතකොට එක එක ආයතන සඳහා වෙන වෙනම නිත්‍යානුකූල ලේඛන තියෙනවා. ඒගොල්ලන්ගේ නීති පද්ධති තියෙනවා. ඒවට යටත් වෙන්න වෙනවා අපිට අනිවාර්යයෙන්. එතකොට මේ මූලික අවශ්‍යතාවය ඔබ සම්පූර්ණ කරගෙන නොතිබ්බොතින් ඔබේ කර්මාන්තය හෝ ව්‍යාපාරය යම් අවස්ථාවක එතනින් ඉවත් කර ගැනීමට සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා මම ඔබට අවධාරණය කරනවා අලුතෙන් කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහස් කරනවා නම් ඒ තැන සඳහා නිත්‍යනුකූල ඔප්පුවක් හෝ හිමිකමක් ඔබට තියෙනවද? ඒකට බදු ඔප්පුවක් නම් තියෙන්නේ ඒකට කොච්චර වසර කීයක් ඔබට ඒ සඳහා නිදහස් කාලයක් ලැබෙනවද? ඒ වගේම ඒ භූමියට අදාළ පිඹුරුපත අදාළ පළාත් පාලන ආයතනය මගින් අදාළ කර්තව්‍ය සඳහා කියන්නේ ව්‍යාපාරික වාණිජ භාවිතය, නේවාසික භාවිතය නේවාසික භාවිතය කියලා තිබ්බොතින් ඇත්තරම නිවාස සඳහා පමණයි. වාණිජ භාවිතයේ මිශ්‍ර නේවාසික කර්මාන්ත. ඔන්න ඔය කියන වර්ගයේ කුමන හෝ අනුමැතියක් සහිතවද ඔබ ආරම්භ කරන්න යන්නේ කියන එක සොයලා බලන්න. ඒකෙන් පස්සේ ඉතුරු කටයුතු වලට අත ගහන්න. ඒක ඉතාම වැදගත්.